ශ්‍රී විෂ්ණු චෛත්‍යරාජනන් වහන්සේ ඉදි කරලා වසර 9ක් සම්පූර්ණ වීම නිමිති කොට ගනිමින් පුබුදවාලමු තරුණ හදවත් තරුණ සංවිධානයේ මගින් සංවිධානය කරන්නට යෙදුන යුගාසන කාව්‍යමය සඳහන් දේශනා පින්කමේ ආරම්භක අවස්ථාව ඒ සඳහා අපි කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ දුරකතර ගෙවාගෙන අපේ මේ දුෂ්කර වූ අනුරාධපුර මරදම් කඩවල ලබනුවරුව සම්දනන්කුලම ශ්‍රී ශාක්‍යමුනි ධර්මායතන විහාරස්ථානයේට අපි කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව වැඩම කොට වදාළ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලා පිළිගැනීම විහාරස්ථානයේ විහාරාධිකාරී හාමුදුරුවෝ හැටියට මගේ යුතුයකමක්
ඒ සඳහා මේ උතුම් වූ හදවත් සනසන උතුම් කාව්‍යමය සඳහන් දෙසිනු නිසා වැඩම කරන්නට යෙදුන හම්බන්තොට කේසර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එවැගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා රෝහණ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක කාව්‍ය අෂ්ටේ විශාරද අපේ මාතර නිවන හාමුදුරුවෝ නමින් සමාජ මාධ්‍ය තුළ ඔබ කවුරුත් දන්න හඳුනන ඒ සිත් අනසන කාව්‍යමය ධර්මදේශනාවන් නිරන්තරයෙන්ම දේශනා කරවදාරන අති ගෞරවනීය නවමන්දුවේ සුබෝධ ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ ඒ වගේම නවමන්දුවේ ලෝචන අපේ පඬිතු හාමුදුරන් වහන්සේ අපේ විහාරස්ථානයේ වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගත්තා කියලා සිතනා මහණෙනි සාදුකාරයක් කරතුමු. එසේම මේ උතුම් වූ කාව්‍යමය සඳහන් දේශනාව සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දැහැත් වඩි පිළිගැන්වීමෙන් ඒ ධර්ම දේශනාවට ආරාධනා කරන හැටි අපි මතක් කර තිබෙනවා. මේ වෙලාවේ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාධිපති සුනිල් නිමන්ත දිසානායක මැතිතුමන්ට ඒ දැහැත් වඩි පිළිගන්වන හැටියට ගෞරවනීය මහා සංඝරත්නයට අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අපේ මාතර නිවන අපේ පඬිතු හාමුදුරන් වහන්සේලා දෙනමගෙන් নমස්කාර පූර්වකව මේ අවස්ථාවේදී දැහැත් වඩි පිළිගන්වලා අපේ යෝජ්‍ය විදුහල්පතිතුමාගේ ආරාධනාව සිදු කරන්නට යෙදුණා. අපි මේ අවස්ථාවේදී උන්වහන්සේලා දෙනම පිළිගනිමින් මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මේ සියලු ධර්ම පිපාසයෙන් මේ අවස්ථාවට පහ සම්බන්ධ වෙන පින්වත් ඔබ සියලු දෙනා වෙනුවෙන් දේශනා කර දේවා වදාරන හැටියට අපි අපගේ ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේලා දෙනමට ආරාධනා කරමු. නැවත වතාවක් සියලු දෙනාම සාදු කියමු. සාසර පුරා සේරි ස්වරමි සාසරේ දුක කියා දුම් සාසර ගිමන දුරු කරමින් කරුණාවේ සිසිල දුම් සාසර කාතර ඒතර යවා ලෝතුරු සුව දීනාදුම් සාසර සාරන තුරාවදීමි ආමානෙනි බුදුරදුන් සාසර සාරන තුරාවදීමි ආමානෙනි බුදුරදුන්
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ สิกขาปัดังสมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปัดังสมาธิยามิ กามิสุมิจฉาจาราเวรมณีสิกขาปัดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปัดังสมาธิยามิ สุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปัดังสมาธิยามิ එහෙමනම් පින්නතුනි ඒ නිහඬ බව ඒ නිෂ්කලංක බව අපට වගේම ඔබටත් බොහොම වැදගත්. අපට බණ කියන්නත් ඔබට බණ අහන්නත් නිහඬ බව උපකාර කරાવી. අපි නිෂ්පල කතා වලින් පැයකට ඇතෙමු. දුරකථන වලින් පැයකට ඇතෙමු. හොඳයි සාදු කියමු. තවත් වාරයක් සාදු කියන්න. හඳනගා සාදු කියන්න ඕනේ. පින්වත්නි මාතරිදන් ආපු නිසා පොඩ්ඩක් ඇහෙනව මදි. ඒ නිසා සක්වල දෙවියන්ටත් ඇහෙන්නත් එක්ක යටිගිරියෙන් කේ ගහලා සාදු කියන්න. කොච්චර කිව්වත් කොච්චර තමයි. හොඳයි පින්වත්නි වර්තමාන සමාජයට ආදර්ශවත් කර දෙමින් අම්මේ කප්පච්චි අපිට කොයිතරම් මාදරේද
ඒ දින් අපිට ඉදුවින් කොයිතරම් කැපකිරීමක් කරනවාද යන්න පිළිබඳව කාලීන කාව්‍යම ධර්මානුශාසනාවක් මාතෘකා කරගනිමින් ලස්සන කාව්‍යම ධර්මානුශාසනාවක් දේශනා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම වටපිට බලන්නේ නැතුව කෑකෝ ගහන්නේ නැතුව ළඟින්න කෙනත් එක්ක කතා බහ කරන්නේ නැතුව අපි දෙන්නක මේ ලස්සන මූණු දෙක දිහා බලාගෙන ලස්සනට බනහන්නට ඕනේ. කවුරු හරි වටපිට බලනව දැක්කොත් කෑකෝ ගහනව දැක්කොත් ළඟින්න කෙනත් එක්ක කතා බහ කරනව දැක්කොත් අනිවාර්යෙන්ම නැගිටලා ඉස්සරහට ගෙනල්ල මයික් එකක් අතට දීලා ලස්සන කවියක් කියන්න දෙනවා. ඒ නිසා වටපිට බලන්න බෑ, කේකෝ ගහන්න බෑ, ළඟ ඉන්න කෙනත් එක්ක කතා බහ කරන්න බෑ. ඔයතු හොඳින් දේශනාවට සවන් දෙනවාද කියලා බලන්න මම මෙදහරියේදී පුංචි දෙයක් බලනවා. ඒ නිසා දේශනා කරන වචනයක් පාසා පදයක් පාසා නොව අකුරක් පාසා හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. සාධු කියලා කවුරු සාවධානව සාධු කියමු. හැකියාව තිබියදී නොම සලකන්නේද එය පිරිහීමට හේතුවකි. කුද්දක නිකාය සුත්ත නිපාතය පරාභව සූත්‍රය. දෙපරය දික නිබඳ ඇසින
අද සමාජයම නිතරමට බියකරෝ බුදුරුවන් දම්රුවන් සංගරුවන් සද්ධාහිතින් අභිවන්දනය කරමින් අද යුගාසන කාව්‍යම ධර්ම දේශනාවෙන් ඔබට කියා දෙන්නට සූදානම් වන්නේ සසර දිනට අපට හමු වූ භවයෙන් භවය නිවන් දක්නාතෙක් හමුවන්නට පැතුම් පතන අසිරිමත් මාපිය ගුණය පිළිබඳවයි පින්වත්නි අසන් ඒ ගුණය පිළිබඳව පළමු කොට විසී දස මාසං කුසී හොබා අපදී කළ අම්මා ගතේ සඳ වතුරා
මතු සසරින් මගීවිලා හමු වේවා අම්මා ජාතක පොත සේමනිතර වවදන් දොන් පියා සිරපාමාලෝ වෙන් ගාලනා ආසිරි මගේ පියා සංදේවේදොන් වාගේ හිතට සෙනසුම දොන් පියා මතු සසරෙන් මාගේ වෙලා හමු වේවා පියා මතු සසරින් මගීවිලා හමු වේවා පියා පින්නදී මෙසේ දරුවන්ගේ නොපනත්කම් නිසා දරුවන් නිසා දුක් විඳින දෙමාපියන් අතර මත්‍රකුසා ගිලගත් සරු නිසරුව හඳුනා නොගත් අධාර්මිෂ්ඨ සමාජ දේහය තුල වරින් වර දෙමාපියන්ට සිදුවන මහ පොළොව පවා නොහුලන අපරාධ පිළිබඳවද අප නිරන්තරයෙන් අසයත පින්නදී අද අප මේ කියන්නට යන කතාව පසුගිය වසරක එනම් 2022 වසරේ සැප්තැම්බර් මාස හෝකන්දර දකුණ ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක්. ජනමාධ්‍යෙන් නොබැසූ ඒ කතාව අද කවියට නැගින්නේ මෙන්න මේ ඇවින්. ලෝක මොහ ආදුරේ ආද ඝේර සේනවා හිබෙවින් ආචා සත් දරුවන් ඉපදෙනවා හදවත පවා නොහුලන දේ සිදු වෙනවා හෝකන්දරට අපි ඔබ අද ගෙන යනවා මවයේ පියායේ පිදුසෙනෙහස වෙද ගනිමින්නේ දුවයි පුතායේ එකම නිවසේ ජීවත් වෙන්නේ දුකයි සැපයි සමසේසින් තුල දරමින්
දවස ගානේ මත් වීලා නිවසට පැමිණෙනවා දෙමාපියන් කඳුළු බෙබේ සුසුම් හෙලනවා පුතු වරදින් බේරන්නට කරුණු සොයනවා පාප මිතුරු ඇසුර නිසායි මෙය සිදුවන්නේ ඉබෙරින් පුතුවේ ඇසුරින් මුදවා ගන්නේ යහපන් හිත දවසන් පිළි බඳ සිතනින්නේ පුනරුන් තාපනය වෙතට පුතුගෙන යන්නේ පින්වත්නි හෝකන්දර ප්‍රදේශයේ මාපියන් සමග ආදරයෙන් නැති දැඩි වූ එම දරුවන් දෙපළගෙන් එකම පුතා නරක මිතුරු ඇසුරු නිසා කලකදී මත්ද්‍රව්‍ය භාවිතයට හුරු නිසා ඔහුව වරදින් මුදවා ගන්නට පුනරුත්ථාපනය වෙත යොමු කරන්නට දෙමාපියන් කටයුතු කරනු ලබනවා පින්වත්නි නමුත් ඒ මෙදී නිවසට පැමිණි ඔහු තීරෝද රත රියදුර්ගුසේ කටයුතු කරමින් සිදු කොට ඇත්තේ මෙවැනි දේවල් පුනරුන් තාපන කටයුතු නිමවා නැවතන් නිවසට පැමිණෙන්නේ යහපතන් සිදු වී නැති බව කල්යල් ජන විට නැවතන් පෙරමින් මන්රකු සාගී ගුතුරන් බවටම පන්වන්නේ පදමට මත් වී පෙරදාවාගේම නැවතන් නිවසට පැමිණෙන්නේ ඒ මල් මේ මල් අර පෙති මේ පෙති ඔහුගේ අත දැන් ගැවසෙනවා මත් කොඩු පහසින් හාමත් වීලා හසරන් නොම දැන හැසිරෙනවා මාරාවේශ ආවාවාගේ නොසරුත් වැසි නීති වස්සනවා හවාරේට පිපි තලමලවාගේම ඔහුගෙන්
පවුලම වෙනසෙනවා ඒ අම්මාගේ කන කර අබරන සොරකම් කොට අමානුෂික වද හිංසා ඉවසා ගන්නට නොහැකි දෙමාපියන් දෙපළ ජීවත් වූ නිවස විකුණා පුතාට රහසිගතව කුලී ගෙවල් වල ජීවත් වෙමින් පණ බේරා ගන්නට කල්පනා කරනවා. එසේ සිතා මේ පියා Tamanට අයිති මාළඹේ පිට්ටුගල ප්‍රදේශයේහි ඉඩමක් විකුණා එයින් ලක්ෂ 40ක් මේ වද හිංසා දෙන පුතාටත් තවත් ලක්ෂ 40ක් දුවටත් දී ඉතිරි මුදලින් රාශිගතව ජීවත් වන අතරේ එක්තරා දවසක මෙන්න මෙවැනි සිදුවීමක් සිදු වුණා. පුතුට රහසේ දීමාපියන්
මව පිටුපස දෙමාපියන් සැඟවි ජීවත් වන නිවසට පැමිණි මේ පෞකාර පුත්‍රයා එදා දහසක් බුදුන් බුදුවන අලුයම් කාලයේහි සිදු කොට ඇත්තේ මහ පොළොව පවා නොහොළන සාහසික අපරාධයක්. කලක් මවට පියාට අපමණ වද හිංසා දුන් මොහු කළ අජාසත් පරපුරේ ක්‍රියාව පිළිබඳව අසන්නොබ සංවේගී උපදවා යුගාසන කාව්‍ය ධර්ම දේශනාවයි. සසර කාල කිරිලද මාගී පින්වෙත ඔහොම බලන් එහෙනම් කියමු සාදු කියලා මගේ පින්වෙත. අවංකවම බනහපු අය අතදුස්සන්න බලන්න. අවංකවම බනහපොය අතතුරු සන්න බලන්න. හත්පල්ලෙහා දාන්නකෝ මන් දෙක්කා සාදු කියපු අය කවුරුද කියලා. බොරු කියන්න හොදනේ. සාදු කියපු අය විතරයි අවංකවම බණ ඇහුවේ. ඒ නිසා සාදු කියපු අය අවංකව දුස්සන්න බලන්න. හත්පල්ලෙහා දාන්නකෝ බනත් එහුවලු සාදු කිව්වලු. දැන් කවියක් කිව්වහගෙනද හිටියේ? අහගෙනද? අහගෙනනේ. අහගෙන හිටපු නිසා සාදු කිව්වේ. මොකක්ද මං ඒ කවියෙන් කිව්වේ? සසර කල කිරිලද මකී පින්වත ඔහොම බලන් ඉන්නේ ඇයිද පින්වත? පළවෙනි පදීනේ දෙවෙනි පදීනේ ඇහුවේ මූණි හිනාවක්වත් නැතිව හරියට අපි දෙන්නත් එක්ක තරහ වෙලා වගේ සසර කලකිරිල වගේ බලන් ඉන්නේ ඇයිද කියලා. තුන්වෙනි පදීනේ හතරවෙනි පදීනේ ඇහුවේ පොඩි සාදුගේ බන කැතදෝ මකී පින්වත එහෙනම් කියමු සාදු කියලා මගේ පින්වත. ආයි සාදු කියලා. මොකක්ද කිව්වේ? පොඩි හාමුදුරුවන්ගේ බණ කැතනම් සාදු කියන්න කියලා. ගොඩාක් සතුටුයි. ටිකක් විතර දුකයි. ගොඩාක් සතුටු මොකද? පින්වත්නි සිංහල බෞද්ධයා කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ මොනට කියන කෙනා. ඉතින් බණ කියන වැඩම කරන්නට පෙර ඔබේ හිතේ තිබ්බ දේ තනකන්න ලැබිච්ච එක පිළිබඳවත් ඇත්ත කීපු එක පිළිබඳවත් එමහා සතුටකටපත් වෙනවා. ටිකක් විතර දුකයි මාතරේ ඉඳන් දුර කිවාගෙන ඇවිල්ලා කවි කියල උගුරක් තිදෙනවා බලකැතයි කියපු නිසා. බලකැතනම් මොකටද අපි තව දේශනා කරන්නේ? වැඩසටහන නවත්තලා යන්නම්ද එපාද? එහෙනම් බලකැතයි කිව්වේ ආන්න
ආන්න ඒක තමා පින්වත්නි මම ඔබට මුලින්ම දේශනා කරන වචනයක් පාසා පදයක් පාසා නොව අකුරක් පාසා හොඳින් ශ්‍රවණය කරන්න කියලා. එහෙම එකක් කිව්වනේ. ආරම්භයේදී මොක කියලා තමයි පටන් ගත්තේ. ඕන් නොහොමයි පින්නත්තේ අපි උපාසකම්මල බණවන්නේ. එහි පින්නතුන්ට තමා මේ බණ කියන්නේ. ඒ නිසා කවුරු සාවධානයෙන් යුක්තව දේශනාවට සවන් දෙන්න. ඊගවතාවේ හරියට ඇහුවේ නැති වුණොත් මම කවි කියවෙන්නේ නැහැ. මුලින් කියපු එක කරනවාමයි. මොකක්ද කරන්නේ? නැගිටලා ඉස්සරහට ගෙනල්ලා මයික් එකක් අතට දීලා ලස්සන කවියක් කියන්න දෙනවා. ඒ නිසා සාදු කියලා කවුරු සාවධානයෙන් අසන්න. සාදු කියන්න. ගිනියට සැඟවුණු පුලිගු වගේ මයි සිත යට වෛර මතු මත් කුඩු බොන්නට හිමිදිරි උදයේ රුපියල් සත මොහු ඉල්ලනවා මුදල් නොමැති බව කීවන් මාපියෝ ඒ පිළිබඳ මොහු නොතකනවා මහා විනාශික හැරදුම පින්වත මේ අයුරින් දැන් සිදු වෙනවා නොසරුන් වදමින් මාපියෝ අමතා මහරණ්ඩුවකට පැටලෙන්නේ මත් කුඩු රකුසා කරපු විනාශය නැවතත් ඔහුගෙන් දිස් වෙන්නේ අජාසන්ත රාජු නැවතත් මනුලොව ඉපදී හෙම්දෙයි සිහිවන්නේ අතින් පයින් මේ මාපිය යුවලට බිම පෙරලාගෙන බැට දෙන්නේ දහදුක් විදලා දරුවෙන් හදලා ඒ දරුවාගින් ගුටි කනවා බුදුන් ඇටිය රාට සිරිලක දිව ඊන මෙහිමත් දේවල් සිදු වෙනවා මාපියෝ දෙපළගී
සීම විරුද්ධ ගොස් දෙපෞකාර පුත්‍රයා අහිංසක දෙමාපියන්ට අතින් පයින් බැටදී ඔවුන් නඩපණ කරන්නට වුණා. අනේ මගේ පුතේ ගහන්න එපා කියමින් ඒ අම්මා තාත්තා වැඳ වැටෙන නමුත් පින්වත්නි මොහුගේ උණු නොවන හදවතින් සිතා මීට පසුව සිදු කුගල ලබන්නේ මෙහිම දෙයක්. අහනී පුතේ ගහන්න එපා අම්මා වැඳ වැටෙනවා එපා පුතේ කියමින් පෙතුම දුක කියනවා හතේ සති නැති පුතාට මරුවාදේ වැහෙනවා ගෙවා ගන්න බැරි පාවකට ඔහු දැන් අත තියෙනවා වටපිටාවේ උන් කාටන් මේ පිළිබඳ හැසෙනවා හේ උනාට කවුරුත් පිහිටට නොම හැදෙනවා වසවන් පොතෝ මාරු විකලෙන් මේ විදිහට කරනවා උදැල්ලකින් බීම හොවාන පියතෝමාට කොටනවා පියාබීර ගන්න සිතා අම්මා වීර ධාරනවා ගතේ හයිය නැති උනාට හේමෙන්දට පානිනවා පාප ගාහි මුදුන් මුලම අපායකින් ඇදෙනවා ගෙසු උදලු පාරින් දැන් මවගේ අත කැපෙනවා වියරු සිතින් හැඩිගඩි වූ ගතින් මොහ සිදු කරනු ලබන්නේ බලවත් අපරාධයක් පින්නත්නි ගෙසූ උදළු පහරින් එයාදගනිය තාත්තා ඉතෙම මැද වැටෙන කල්හි තම සැමියා බේරගන්නට වෑයම් දරූ එයාදරණී අම්මාට උදළු පහර වැදී බලවත් තුවාල සිදු වුණා. ඒ ඍතුම් මැද ඇය තවමත් වෑයම් කරන්නේ මේ පෞකාර පුත්‍රයාගෙන් තාත්තා මරණයෙන් බේරා ගන්නට. ඒත් පින්නත්ටි සිදු වූයේ මුසුදු දෙයක්. පියතුම උදළු පාරින් බීම වැටෙනවලු අම්මා බිය වෙලා මෙති
මවගේ ආතින් ලේ ගංගා ගාලනවලු හේතුක දාරා යාලි පුතුහට වඳිනවලු පියතුම මාරන ආදහස මොහො දාරනවලු පින්වත හෙයින් පසු මේනෙස කරනවලු හෙයි මේ තරම් දරුවන්ගේ සිතුම් රාලු දිවියනි ඇයිද ඔබලාමි තරම් ගොලු වියරුව හිදින පුතු උනමින් සිතේ සලු හමු අමුවීම පියෙකුට ගිනි තියෙනවලු චිටි චිටි හාඩින් පියෙකුගේ ගාත දෙවෙනවලු නොමරුණු ගාතම හේහින්දා මැරෙනවලු පුතු කල විපත පින්වත නොම වේසුලු හොහු එන තුරා යම පල්ලං හිදිනවලු පින්නත එදා ඒ ආකාරයෙන් ඕකන්දර කේතවාචකය නිමා වූවත් මෙය අප රටේ දෙමාපියන්ට සිදු වූ එකම වේදනාත්මක සාපරාධී සිදුවීම නොවේ. තවත් කොටකුත් කතා අපි අසා ඇත. මාපිය වන්දනාවන් කරන උදේ හවා දෙමාපියන් නමදින තවත් රටක් ලෝකෙහි නැතිමුත් අප රටේ දරුවන් දෙමාපිය ගුණය නොමහඳුනන්නේ ඇයිදයි අපේ හාමුදුරුවනේ අපටත් ඇතිවන්නේ ගැටලුවකි. පින්නත්තේ ඒවාට හේතුන් වේවා නොවේද? දහම් පාසලට දරුවන් නොම එවනා මව්වරුන්ය කුණය දියනෝ නොම කරමින් නෙනසන වැඩු පියවරුන්ය ගම පන්සල හැතර ගමා
සාදු කියලා පින්නන්ත හැමෝම තමන්ගේ රත්තරන් අම්මගේ අප්පච්චිගේ රූපකය හදවතින් මවාගෙන එයාට හදවතින් තුරුලුවමු. දන්නවද අම්බික් අපිට කොයිතරම් මාතරේ කරනවද කියලා, අම්මා අපිට කොයිතරම් මාතරේ කළාද කියලා. අසන්න දෙසවන් යොමාගෙන ඔබේ ආදරණීය අම්මගේ ආදරණීය සෙනෙහස ගන්නවද දස මාසයක් අම්මගේ කුසේ අපින්නකොට පුතේ අම්මා මිරිස්රහට කෑම ටිකක් කෑවේ නෑලු, මගේ කුසේ ඉන්න දරුවට දැනිල්ල දැනේ කියලා. අම්මා රස්නෙන් උණු වතුර ටිකක් බිව්වේ නෑලු, මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දැනේ කියලා. අම්මා හයියෙන් පාති තියතියා එවිත්තේ නෑලු, මගේ කුසේ ඉන්න දරුවට රිදී තුවාල වෙයි කියලා. ඒ විදියට පුතේ අම්මා නව මාසයක් හොයා කුස තුල දරාගෙන ඉන්නකොට අම්මගේ කුසේ නොයා අඬනකොට දකලනකොට පයින් ගහනකොට පුතේ අම්මගේ කුසත් තත්ගෙන ඒ වේදනාව සිනහවේ වසුවා. දස මාසයක් අම්මා නොවිදිනා දුකක් විඳින්න නොයා මේ ලෝකෙට බිහි කරන වෙලාවේ ලේ හිලක් මැද යටිගිරියෙන් කෑ ගහලා ඔයාව බිහි කරන්න බෙදපු වේ විරහ වේදනාව වචන වලින් කියන්නට බෑ. පුතේ අම්මට සීරෝම වේදනාවල් අමතක වුණාලු. යා අඬන සද්දය හිච්ච ගමන් අම්මා ඔයාව තුරුලට අරගෙන හරහට වඩාගෙන තනකුඩුව කටේ තියලා රතුලේ සුදට හරවලා පුතේ අම්ම කෙනෙක් අපිට පෙව්වා. වව් කිරි තීල ටික ටික වැටෙන ඔයා මහරේ එකට දෙකට නැගිටලා අඬනකොට දඟලනකොට අම්ම පුතේ නිදි මරාගෙන තුරුළු කරගෙන ඔයාව නලවපු හැටි මතකද? තිස්සම නිදි මරලා නැවතත් පාන්දර 3ට 4ට නැගිටපු අම්මා උදෙන්ම නැගිටලා ඔයා පාසල් නදින කවුම කමිසේ පින්නම හරි ගස්සපු හැටි මතකද? මතකද දුවේ අම්මෙක් ඔයාගේ කොණ්ඩ කරල් දෙක කොටපු හැටි? මතකද දුවේ අම්මයාගේ කවුමේ රැලි ටික හදපු හැටි? බලින් හරි බත් ටිකක් කවාගෙන සුදුදෝනි ආදරණීය පුතාගේ අත් දෙකෙන් අල්ලගෙන අම්මයාව පාසල ළඟට වෑන්නික ළඟට සිනහසින් ආදරේ නික්කරන් ගියපු හැටි මතකද? දන්නවද? පුංචි කාලුයා පාසල් ගියාම ඔයාගේ අම්මට ඔයා ගෙදර නැතුව ගොඩක් පාළුයිලු. පුතේ අම්මා පාළුව සාංකාව මකා ගන්න පාසල් ගේට් එක ළඟට වෙලා ගිනි කාස්ට කවුවේ පිච්චි පිච්චි මගේ සුදු දෝනි සුදු පුතා දැන් මේ කියා පනාගෙන හිටියා. පාසල් ලැබිලා නිවසට යා දුවගෙන ආපු ගමන් පුතේ අම්මා බත් පිඟාන තකට දීලා යා කන හැටි බලන් හිටියා. කවදාවත් ඒ බත් ටික කනකොට ඇහුවද මගේ සුදු අම්මා කාලේ දෙන්නේ කියලා? පුතේ අපිට වහන්න මතකනේ. සමහරක් වෙලාවට අම්මා හට්ටියේ තියෙන දංකොඩ ටික හූරගෙන කාලයි අම්මගේ බඩ පුරව ගත්තේ. ඒත් නැත්තම් එල්බතුරු ටිකක් බීලයි. එහෙම කරන අම්මට 4 වටේටම ණය වෙලා කුණු කැත රිටි ටික හොදලා කණේ තියෙන කනකර බඩු ටික උකස් තියලා දෙටි කරගෙට දී පට්ටෙනකම් කුස්සියේ දලිවලන් හට්ටි ටික හොදපු අම්මට සමහර දූවරු කතා කරන්නේ බොපන්චෝ කියලා. පුතේ කවදාවත් හැදූ වැදූ අම්මට විහිළුවටවත් එහෙම කතා කරන්න එපා. මොකද පුතේ අම්මා පව්. දන්නවද අම්මිට විහිළුවට හරි ඉරිව්වොත් ලැබෙන විපාකය මොකක්ද කියලා? ඔයා දැක නැති පාරේ තැන් තැන් වල කුණු කානුවල
ඕජස් වැක්කිරෙන හරියට කුසට ආහාරයක් නැති සුනකයන් දෙක නැති අම්මිට දවසක හරි පිහිලුවට හරි ඔරවල තියනවා නම් දවසක යාටත් ඒ කලබසාව තහවී පුතේ දුවිදිනා දුක විදිමින් දරු පැටියෙකි දුනුවින් අම්මි කොයිතරම් දහදු වේදනාවක් විඳිනවද අද යාළකින් ඔය රත්තරන් අම්මා හැමදාම යාළඟ ඔය විදියට ඉන්නේ නේ දවසක යාගේ අම්මා මේ ලෝකෙන් සදහටම යන්නම යනවා ඉතහට අම්මා කියලා කතා කරන්න කෙනෙක් නැති වුණ දහට දුවේ පුතේ කියන සිරිහසින් ආදරේ තුරුළු කරගෙන බත් ටිකක් කවන්න රස කෑම ටිකක් උයලා දෙන්න අම්මික් නැති වුණ දහට අදට වඩා අම්මා කෙනෙකුගේ සිරිහස වටිනාකම දෙනිලා ඔයා එදා ටික කහ කහටයි පුතේ ඒ නිසා දවසක අම්මා වයසට යනවා එදාට අම්මව මහලු මඩමට මහපාරට හැදලා දාන්නේ නැතුව පුංචි කාලේ යාගේ කුණු කැත ටික අරන් දාලා වැලි කැටයක්වත් නොකෑවි මණිකක්සී ආදරෙන් රැකබලා ගත්ත වගේ දවසකී බුදු අම්මවත් ආදරෙන් රැකබලා ගන්න පුතේ තන්නවද අම්මි අපිට කොයිතරම් ආදරේද කියලා දරු පැටියෙක් වෙනුවෙන් අම්මි කොයිතරම් දහදුක් වේදනාවක් විඳිනවද කියලා අසන්න දෙසවන් ජොමා කියන නුඹ වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරන ආදරණීය අම්මගේ ආදරණීය සිනහස දෙසවන් ජොමා කියන කාඳුළු ගංගා ගැන කතා කරනව ටිකක් අඩුයි ඒ තාත්ත ටිකක් සැර නිසා නමුත් බබකගේ සෙනෙහසට වඩා අප්පච්චිගේ සෙනෙහස මහ වෙරකටත් වඩා උසයිලු තන්නවද අප්පච්චි අපිට කොයිතරම් ආදරේද කියලා අසන්නතෙස පංචමා කියන තාත්තගේ සෙනෙහස ඔයා විනුවෙන් අප්පච්චි උදේ 3ට 4ට නැගිටලා පුතී අප්පච්චි කහටුගුරක් බීල මුදල් හොයන්න වැඩට ගියා උදේ ඉඳන් හවස් වෙනකන් තාත්තෙන් කිනේ කාස්ට කවුවේ පිච්චි වැඩ කළා අප්පච්චි අමෝරා වෙස්සේ තෙමි වැඩ කළා දීපිදු 18ට හරවගෙන දහසක් කීන තියාගෙන අප්පච්චි වැඩ කළේ පුතේ අප්පච්චිගේ බඩකට පුරෝ ගන්න නෙවී අම්ම ළඟට ගිහින් අම්මේ බඩකිනේ කිව්වම අම්ම පිට රස කෑම ටිකක් උයන දුන්නේ රත්තරන් අප්පච්චි තහදුක් විදලා හම්බ කරන් ආපු සල්ලි වලින් උදේ ඉඳන් හවස් වෙනකන් බෑටි කරකට දිය පට්ටෙනකන් වැඩ කරලා හවසට විත් කුසකින් දෙන් බත් පිඟා නතට ගත්තේ මගේ සුදු දෝනේ සුදු පුතා කෑවද කියලලු සමහරක් වෙලාවට යා කෑවේ නැත්තම් අප්පච්චිට කොයිතරම් බඩගින්නක් තිබ්බත් යාගේ බත් පංගු අපිට වෙන් කරලා අපි කන හැටි බලන් හිටියා ඉල්ලනකොට හතකතෝගු වෙලා රසාහාර සෙල්ලම් බඩු ආබිත්තම් කන කර භූමිකෝ පුංචි කාලෙදි තාත්තෙක් ගෙනල්ල දීපු හැටි මතකද යා පුංචි කාලේ බත් කන්නේ නැතුව ඉහි මිහි දුවනකොට අප්පච්චි පුංචි යාළුවෙක් වගේ ඔයාව කරමත තියාගෙන මෙතුල වටේ සෙල්ලම් කරපු හැටි
සිදුවේ. අපච්චි මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කාටද කියලා පුතෙකුට වඩා තාත්තෙක් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ තමන්ගේ දෝණියටලු. දුවෙක්ටලු අපච්චි කෙනෙකුගේ සෙනෙහස මේ ලෝකෙ වැඩිපුරම දැනෙන කෙනා දන්නවද? අපච්චියේ ජීවිතේ විඳින ලොකුම වේදනාව විඳින්නේ කවුරු නිසාද කියලා ඒ තමන්ගේ දෝණියටලු. ඒ කවදද කියලා දන්නවද? ඒ තමයි තමන්ගේ දූ විවාහ වෙලා නිවසින් යන දාට එදාට පුතේ අපච්චි දරුවෙක්වත් නොපෙනිම ගේ මුල්ලකට විලා ඉක්කි කහ ගහ අඬනවලු. තාත්තෙක්ට දීසියක නැගින්නේ නේ. නමුත් තමන්ගේ දූට තියෙන ආදරය නිසා අපච්චිගේ මුළු ලෝකයේම මුළු ජීවිතේම යා නිසා අපච්චි එදාට ඉක්කි කහ කහ අඬනවලු. බලන්න පුතේ කවදාවත් තාත්ත ලස්සන ඇඳුම් ඇඳිනේ ලස්සන ඇඳුම් අපිට රන් දීලා අප්පච්චි දිහා බලලා සතුටු වුණා. එහෙමයි පුතේ තාත්තෙක්ගේ සෙනෙහස. දන්නවද අප්පච්චි නැති ගෙදර පාළුවට ගිහපු අමසූණක් වගේලු. අප්පච්චි නැති ගෙදර පාළුවට ගිහපු අමසූණක් වගේ කියලා කීවේ වෙන මොකුත් නිසා නෙවෙයි. අප්පච්චි ඉන්න තැන තියෙන අපේකම ඒ සතුටේ සෙනෙහස ආදරය ඒ ශක්තිය පුතේ අපිට ආයි වෙන කාගෙන්වත් හම්බ වෙන්නේ නෑ. අද ඔබේ කමට ඔබේ පන්සලට අවුරුදු 23ක පුංචි හාමුදුරුවෝ දෙන්නින් ඔයාගේ පන්සලට හැවිදින් කියා දෙන්නේ කවමදාවත් පුතේ තාත්ත කියන කෙනා එක මොහොතක්වත් එක විනාඩියක්වත් මගහැර ගන්නට එපා. මොකද ඔයාලට වගේ ආදරණීය ලස්සන සුන්දර අප්පච්චි අපි දෙන්නත් ඉන්නවා මේ ලෝකේ අපි දෙන්න ජීවිතේ පැටිකුරම ආදරේ කරන. හැබැයි පුතේ ඒ අප්පච්චි අද ලෙඩේදී තැන්ගු ප්‍රතිකාර ලබනවා. ජීවිතේ සතුට කියන දේ මොන යම් තැන්වල ප්‍රමාණ ලෙස ලැබුණත් ආදරේ ගෞරවය කියන දේ හැමතැනම හම්බුණත් මගේ අපච්චින්න තන දකින්නකොට දැනෙනකොට දැනෙන වේදනාව පාළුව කලකිරීම ඒ පීඩනය වචන වලින් කියන්නට බෑ. මම මගේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස තමයි අපි දෙන්න විශ්වවිද්‍යාලයේ තේරීපත් වෙච්ච දවස. ඒක අපේ අපච්චි අපිට පුංචි කාලේ ඉඳන් කීවේ කවදක හරි දෙන්න හොඳට ඉගෙනගෙන හොඳ කැම්පස් එකකට ගිහින් මාවත් ඒතනට බලන්න කයන්න කියලා. හැබැයි ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස එදා වුණත් එදා මගේ අම්මට අපිත් එක්ක ඉන්න හැකියාවක් තිබ්බට මගේ අපච්චිට එන්න හයියක් තිබ්බේ නෑ. ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස එදා වුණත් අනේ මගේ අපච්චිත් අද මෙතන හිටියනම් කියලා තැවිච්ච වාර ගණන අනන්තයි වගේම මේ පුංචි ඇස්වලටත් කඳුළු ආපු වාර ගණන අනන්තයි පුතේ. ඒ නිසා කවමදාවත් එක මොහොතක්වත් එක විනාඩියක්වත් තාත්ත කියන කෙනා මගහැර ගන්නට එපා. දවස කියා වයසට යනවා. එදාට තාත්තව මහලු මඩමට මහපාරට බලු කූඩුවට ඇදලා දාන්නේ නැතුව පුංචි කාලියාගේ කුණු කැටටි කරන් දාලා වැලි කැටියක්වත් නොකෑවි මණිකක්සේ ආදරේ රැක බලාගත්ත වගේ දවසකී බුදු තාත්තවත් ආදරේ රැක බලා ගන්න. මොකද පුතේ මේ ලෝකේදී හමුදුරු වගේ මෙතරම් සුන්දර ආදරවන්ත අපච්චි පුතේ අපිට ආයි කවමදාවත් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ මිනිය කර මත තියාගෙන යන තමන්ගේ දරුවන්ට මෙන්න මෙහෙම කියනවලු. පුරුදු පාරෙම අදත් යනවා ඒ වෙන කමනක් පුතේ. හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිව ආකිය වගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. එහෙම කියන අපච්චි කියනවා උඹේ කරට මගේ මිනිය බර වැඩිනා පිළිත් තියලා බලයල්ලු. හැබැයි උඹල නැතුව කන්ද
පාමුල සොහොනේ මමගේ කනුවේලි බඩු ඒත් කමක් නෑ මතක ඇතිව ගෙදර යනකොට උඹේ අම්මගේ බිහිතුන්දු අරන් පලියන්නු යුගී නිර්මාණී වෙච්ච ආදරණීය ගීතයක් ඔබටත් පැවේම් ඔබේ අප්පච්චි නැති දවසක හොඳයි සාදු කියමු. තවත් වාරය සාදු කියමු. හොඳයි පින්වත්නි, අද මේ උතුම් හොඳයි පින්වත්නි, විශේෂයෙන්ම වැඩ සිටින ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු වැඩ සිටින අවුරුසපුත් මහා සංඝරත්නයන් අවසරයි. හොඳයි පින්වත්නි, අද ශ්‍රී විෂ්ණු චෛත්‍යයේදී කර වසර 9ක් පිරීම නිමිති කරගෙන පුබුදු වාලබ තරුණ හදවත් සංවිධානයේ අලුත් තීතාලීප කිරීමත් සතර පේරුවේ මේකී පිණුතු ජීපත් කරමින් පවත්වන්නට යුතුමු කාව්‍යමය ධර්මානුශාසනාව. අද කාව්‍යම ධර්මානුශාසනාව ඇසුරින් අපි ඔබට ගෙනෙන්නට යුතුමේ ආදරණීය අම්ම කෙනෙකු අප්පච්චි කෙනෙකු අපිට කොයිතරම් ආදරේද යන වක. එනිසා හැදූ ආදරණීය අප්පච්චියන් ටික කරන්නේ නැතුව යහපත් ගුණගරුක සමාජයක් බිහි කරන්නට මේ උතුම් කාව්‍යම ධර්මානුශාසනාව අපේ ආශිර්වාදයක් කරකමු. සාදු සිතින් ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන් විනෝදී අද කාව්‍යම ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන පුබුදු වාලමු තරුණ හදවත් සංවිධානයේ ඒ තරුණ සංවිධානයේ සීලම සමාජිකයන්ටත්
ඒ වගේම මේ උතුම් පින්කම සඳහා නන්නාරින් උපකාර කරපු දැකලා සතුටු වෙච්ච අනේ හොඳයි කියපු සියලු දෙනාටමත් විශේෂයෙන්ම මේ උතුම් පින්කම සංවිධානය කිරීම සඳහා ලොකු කැපකිරීමක් මහා ශ්‍රමයක් දරලා තියෙනවා. ඉතින් තාමත් අලංකාරවත් විදියට වේදිකා සකසලා එන මග දෙපස තාමත් අලංකාරවත්ව සරසලා ඊ타මත්ම සාර්ථකම් දෙමින් හිතුවටත් වඩා උපරිමයෙන් මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පුබුදුවාලුමු තරුණ හදවත් සංවිධානයේ සමාජිකයන්ට මේ වෙලාවේදී බොහොමත්ම පින් යන ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පින්කම් සඳහා දායකත්වයේ සපයන්නට යෙදුණු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවා. චිරායුෂික හා කායික මානසික දීපවත්මකට මේ උතුම් පින්කම ආශිර්වාදයම වේවා. කේදාන්තී සිට පාදාන්තයේ දක්වා වැළඳෙන්න තිබෙනා වූ රෝගයක් ඇත්තේ වේනම් වැළඳී තිබෙනා වූ රෝගයක් ඇත්තේ වේනම් ඉස්සියන්න මధుර වෙලා මගේ පින්වන්ත හැමෝටම කෙවන සෑම තත්පරයකම අප්‍රමාණ සතුටින් ජීවන ගමන ගත කරන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයම වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එවැගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය විහාරාධිකාරී ගෞරවනීය අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ සිටින අවරසපුතු මුදුපුත් මහා සංඝරත්නයට දත් නිදුක් නිරෝගීමත් මේ සසුන්කිත අස්වත් ධර්මනට මේ බුදු සසුන බබලවන්නට අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු වැඩ සිටින මහා සංඝරත්නයට ආයු බල සැප වන සැප බල ප්‍රඥා කියන පංචවිධ සැප බල සම්පත්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි අපි සෑම වැඩසටහනක් સમાપ્ત කිරීමට පෙර තුන් දෙනෙක්ට ආශිර්වාද කරනවා. ඒ තමයි මගේ රත්තරන් අම්මා අප්පච්චි, මගේ රත්තරන් ලොකු හාමුදුරුවෝ. මොකද ස්ටේජ් එකක් උඩ නැගලා සභාවක් ඉදිරියේ බණ කියන්න මේ කටහුරු කරේ මේ වගේ කටක් දුන්නේ මගේ අම්මා. අම්මා මේ වගේ කටක් දීපු නිසා තමයි අද ඔබට මේ විදියට වැඩසටහන් කරන්න වාසනාව ලැබුණේ. කියන්න සතුටුයි දැනට ලංකාවේ සිටින පුංචිම නියුම් සොයරන් හැටියට කවිබන කියන හාමුදුරුවෝ දෙනම හැටියට අද අපි දෙන්න සම්බන්ධ වන්නේ අපේ 3018 වන වැඩසටහනට. ඉතින් මේ විදියට ලෝකෙ පුරා රට පුරා ගම් නියම් ගම් පාසා අපේම අහිංසක මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරමින් මොහොතකට ඔහු ඒ අහිංසක හිත්වලට සැනසීම ගේන්න වාසනාව ලැබුණේ මගේ රත්තරන් අම්මා අප්පච්චි දීපු ශක්තිය නිසා. මගේ අම්මා අපේ අම්මා අපි දෙන්න වෙනුවෙන් විඳපු දහදුක් වේදනාව අනන්තයි අපරිමාණයි. අද වෙනකන් කවමදාවත් අපේ අම්මා අපි දෙන්න අපිට පොඩි හාමුදුරුවෝ කියලා නෑ. අදටත් අපේ අම්මා අපි දෙන්නට කතා කරන්නේ චූටි පුතයි ලොකු පුතයි කියලා. මම චූටි පුතා ලෝචන හාමුදුරුවෝ ලොකු පුතා. සමහරක් වෙලාවට අද ගෙදර ගියාට පස්සේ අම්මා හොරහෙන් පිටිපස්සෙන් නැංගිලා ඉඳලා මගේ චූටි කුකුල් පටව දෙන්න කියලා තුරුළු කරගෙන බදා ගන්නවා. පින්නති සමහරක් වෙලාවට අපි දෙන්න වැඩසටහනක් ඉවර වෙලා ඉන්න තැනට යනකොට වෙලාව පාන්දර 4:00යි 5:00යි වෙලාව. බොහෝ විට අද වැඩසටහන ඉවර වෙලා යද්දි පිට මාතරට යද්දි මේ වගේ වෙලාවක්ම වෙනවා. ඉතින් නමුත් අද වෙනකන් කවදාවත් වැඩසටහනක් ඉවර වෙලා අපි දෙන්න ඉන්න තැනට ගිහින් නිදා ගන්නකම් අපේ අම්මා නිදාගෙන නැහැ. වැඩසටහනකට එනකොටත් යනකොටත් අපේ පෞද්ගලික දුරකථනයට වැඩිපුර මැමතුම් ඉන්නේ අම්මගෙන්. ඒ නිසා බුදු පුතෙක් වුණා මබකගේ සිනහසේ ඊහා සමානයි. මෙතරම් දුක් වේදනා විඳ දරාගෙන මේ තැනට එන්නට ශක්තිය දීපු මගේ අම්මා අප්පච්චි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. විශේෂයෙන්ම දැන් රෝගාතුරව සිටින අපේ ආදරණීය අප්පච්චි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගෞරවනීය ගුරු හරුකම් කියා දීපු ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට දීඝා සිරි සම්පත් ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. නැවත නැවතත් ඔබේ ගමට ඔබේ ප්‍රදේශයට අපිව වඩම්මවපු පුබුදුවාලුමු තරුණ හදවත් සංවිධානයේ සියලුම සමාජිකයන්ටත් මේ විලාවේදී ආශිර්වාද කරමින් පින්වන්ත හැමෝම මේ උතුම් විහාරස්ථාන නමින් අපවත් වී පතහාල
ගෞරවනීය නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ඔබ අප නමින් මේ ඥාතීන්ට පින්දීමක් හැටියට තුන් විටක් හටනගා සාදු කියමු. එවැගේම අපවත් ලෝකීය සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සතරවරම් දිව්‍ය රාජ්‍යයන්න් වහන්සේලා ඇතුළු 33 කෝටියක් දිව්‍ය රාජ්‍යයන්න් වහන්සේලා මේ පින් අනුමෝදව විද්වාන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට ගාථාව කියලා පින් දෙන්න ආකාසත්තා චුම්මට්ටා. හොඳයි. කිව යුතු දහම් කරුණු නම් බොහෝමයක් හදවතේ තිබෙනවා. නමුත් කීමට වේලාව නොවේ. මීට වැඩිය බණ කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද උපාසකම්මලා මැද හරියේදී බණ කෙතේ කියලා සාදු කිව්වයි. ඉතින් මීට වැඩිය බණ කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නැවත දවසක නැවත කුතනක හරි නැවත වැඩසටහනකදී මගේ පින්වන්ත හැමෝගෙම ඔය ලස්සන මූණු ටික දකින්න වාසනාව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් අදට සමුගැනීමටයි බලාපොරොත්තුව. සමුගන්නට පෙර පුංචි ආදරණීය කාරුණික ඉල්ලීමක් කරන්නම්. ඒ තමයි අද වැඩසටහන ඔබේ හදවතට දැනෙන්නේ කොහොමද? මාතරේ ඉඳන් අද ඔබේ ප්‍රතිශිත ඇවිල්ලා අද වැඩසටහන ඔබේ හිතට දැනුනේ කොහොමද කියන ඔබේ කමෙන්ට් එක ඔබේ අදහස අපිට වෙන්නට ඕනේ සම්බන්ධ වෙච්ච හැමෝම. ඒ වගේම තමයි පින්වත්නි අපි ලෝකෙ පුරා රට පුරා සම්බන්ධ වෙන අපේම වැඩසටහනට සහ සම්බන්ධ වෙන අපේම නංගිල මණ්ඩල වෙනුවෙන් ලස්සන වැඩක් කරා යනවා. ඒ තමයි A-level විභාගයට ඒ තුනක් ගත්ත නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් හෝ O-level විභාගයට ඒ 9ක් ගත්ත නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අද වැඩසටහනට සහ සම්බන්ධ වෙලා ඉන්නවනම් වැඩසටහනට සහ සම්බන්ධ වුණා කියන කී ඡායාරූපයකුත් එක්ක රිසර්ච් ෂීට් එකේ ෆොටෝ එකකුත් එක්ක ඔබ අපේ WhatsApp අංකයට එවන්න. ඒ අය වෙනුවෙන් ලොකු මුදලක් නෙවෙයි පුංචි මුදලක් ශිෂ්‍යත්වයක් හැටියට අපි මාසේ අන්තිම account වලට බැර කරනවා. ඒ වගේම තමයි අති දුෂ්කර පළාත්වල ඉගෙනීමට අපහසුතාව තියෙන අධ්‍යාපනික වශයෙන් පාසල් උපකරණ ගැනීමට අපහසුතාව තියෙන දරුවන් ඉන්නවනම් දුෂ්කරතා නෙවෙයි අති දුෂ්කරතා සහිත දරුවන් ඉන්නවනම් එයත් අනිවාර්යෙන්ම අපිට එවන්න. මොකද ඉගෙන ගන්න අය වෙනුවෙන් වගේම ඒ අය දිරිගැන්වීමේ අරමුණෙන් ඒ වගේම තව තවත් පන්සලට මේ දේවල් වලට ගොඩක් අය ලැබි කිරීමේ අරමුණෙන් අපි දෙන්න මේක සතුටින් කරන වැඩක්. ඉතින් ඔබට පුළුවන් එහෙම කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp අංකවලට එවන්න. එහෙම උදව්වක් අවශ්‍ය නම් අපේ අංකයට එවන්න. ඒ වගේම තමයි අද වැඩසටහන ඔබට දැනුනේ කොහොමද කියන ඔබේ කමෙන්ට් එකත් අදහස් එවන්න. ඉතින් මතක තියාගමු අංකය මේ අංකයට එවන්න 071 41 91 169. නැවතත් කියන්නම් 071 41 91 169. මෙහෙම මතක තියාගන්න 071 නම්බරයේ මුලට යොදන්න 41 91 නම්බරයේ මැදට යොදන්න 1 6 9 නම්බරයේ අගට යොදන්න බාතරලියුම් සමිදු කියලා ඔබ අමතන්න සමුගන්නම්. දිවමින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයේ පාරමිතා ධර්මයන්සේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින්වන්ත හැමෝම කොහොම බඳගන්න ආශිර්වාද කරන්නම්. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරු
බලං ආයුරාෝග්‍ය සම්පන්ති සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාති සමිඤ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැමදාමත් සතුටින් hina වෙලා ඉන්න.